මුල අමතක වන ජාතියක් කියන්නේ මහ භයානක තත්ත්වයක්. බලන්න උන්වහන්සේ කරපු ප්‍රාතිහාර ඇස්වලින් දැකලා ඒ වචන කන් දෙකට වැටිලා උන්වහන්සේත් එක්ක එකට ජීවත් වෙලා ආයමත් වගේ වගක් නැතුව පරණ රස්සාවටම යනවා. ආයමත් මුහුදටම යනවා. වැටිච්ච වලටම යනවා. හැබැයි බලන්න අපිට ඉන්න ස්වාමින් වහන්සේ මොන තරම් අපිට ආදරේද කියලා. පසුපස්සේ වැටි වැටි අපිව ආයමත් ඇදලා ගන්න එනවා. උන්වහන්සේ තුන්වෙනි වතාවටත් මලුන්ගෙන් උත්ථාන වෙලා දර්ශනලා ගෝලොන්ට පෙන්නනවා. ඒ මුලදි ගොඩගත් අත්දැකීමව මතක් කරලා එන්න මගෙත් එක්ක මේ ගමන යන් කියලා. එනිසා ඔබේ මගේ ජීවිතේ වැටෙන හැම මොහොතකම අත් දෙක දිගහැරලා අපිව ආදරෙන් බදා ගන්න ඉන්න සමිදානන් වහන්සේ කෙනෙක් ඉන්නවා කියන දේ අපි අමතක කරන්න හොඳ නැහැ. ජීවිතේ මොනතරම් ප්‍රශ්න ආවත් මොනතරම් වැරදුනත් අපිට උන්වහන්සේ ඉන්නවයි කියන විශ්වාසය තියෙන කෙනෙක්ට ගැලවීම හරි ළඟයි.